අපි ජීවත් වෙද්දී සමහර දේවල් අපි හිතාගෙන හිටියට දේවල් සම්පූර්ණයි කියලා බොහෝ වෙලාවට අපේ ජීවිතේ ඇතම් දේවල් අසම්පූර්ණව තිබෙනවා. අද දවසේදී අපි උන්වහන්සේගේ වචනය බලන්න යන්නේ ඒ අසම්පූර්ණ දෙයට දෙවියන් වහන්සේගෙන් අපිට ලැබෙනා වූ සම්පූර්ණත්වය මොකක්ද කියලා. අපි පළවෙනි යොහන් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි සහ 4 වෙනි පද අපිට මෙන්න මෙහෙම කතා කරනවා. එසේය අපගේ පංගුකාරකම පියාණන් වහන්සේද ස්වකීය පුත්‍රෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේද සමගය. මේ දේවල් ලියා එවන්නේ අපේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිසය. යහන්තුමා අපිට කියනවා අපගේ පංගුකාරකම තියෙන්නේ පියාණන් වහන්සේද යේසුස් වහන්සේද සමගය කියලා. අපේ පංගුකාරකම එහෙම නැත්නම් අපේ මිත්‍රකම සහෝදරකම අපේ කොටස තියෙන්නේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ලෝකයේ දේවල් සමගවත් ලෝකයට ඇලුම් වීම සමගවත් මනුෂ්‍යයන් සමගවත් අපේ ප්‍රධාන කොටස පොළවේදී රඳා පවතින්නේ නැහැ. දැනද අපේ කොටස තියෙන්නේ එහෙම නැත්නම් අපේ මදි කොටස එහෙම නැත්නම් අපේ හිස්තන සුදුසු අපිට අවශ්‍ය වෙන අපිට ගැළපෙන තැන තියෙන්නේ දෙවියන් වහන්සේත් සමග. දැන් අපි දන්නවනේ අපිට සමහර දේවල් පංගු වලට වෙන් කරන්න පුළුවන්. සමහර කැම තියෙනවා අපිට පංගු වලට වෙන් කරන්න පුළුවන්. එතකොට ඒකේ පංගුවක් අපි හිතමු පංගු දෙකකට බෙදපුවාම ඒකේ අනිත් පංගුව තියෙන්නේ ඒ කේක් එකේම අපි හිතමු කේක් එකක් එක කියලා රයිට්. ඒ කේක් එකේම ඊළඟ කොටස තමයි ඒකට ගැලපෙන්නේ. එතකොට දන්නවද අපි ගාව පංගුවක් තියෙනවා. දෙවියන් වහන්සේ ගාව විතර පංගුව තියෙනවා. එතකොට ඒක සම්පූර්ණ එකක්. යටින් අපිට කියනවා අපේ ප්‍රීතිය. අපේ ප්‍රීතිය අපිට පංගුවයි තියෙන්නේ. ලෝකේ දේවල් එක්ක අපේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ නැහැ. දන්නවද අපේ ප්‍රීතියේ ඉතිරි කොටස ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඔබ දෙවියන් වහන්සේ කවුද කියලා අඳුර ගන්න ඕනේ. යේසුස් වහන්සේ කවුද කියලා අවබෝධ කර ගන්න ඕනේ. දෙවියන් වහන්සේගේ අභිමුඛය තමයි සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය අපේ ජීවිතේ ප්‍රීතිය සම්පූර්ණ වෙන්නේ. ප්‍රීතිය කුමක්ද කියලා ඔබ අත්දකින්නේ. සැබෑ ප්‍රීතිය. ප්‍රීතිය කියන්නේ තත්වයක්. ඒ ප්‍රීතිය අත්දකින්න නම් ඔබ දෙවියන් වහන්සේත් එක්ක පංගුකාරකම ලබන ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබ සම්පූර්ණව සිටින පංගුකාරකම ලබන මිනිසෙකු විය යුතුයි. ඒක නිසා මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ ජීවත් වෙද්දී ක්‍රිස්තුස් වහන්සේව සොයන්න. දෙවියන් වහන්සේගේ ඒ ඔබගේ ජීවිතයේ ඊතුරු පංගුකාරකම ඊතුරු භාගේ පියම කියමු. ඒක හොයන්න. අද දවසේ දෙවියන් වහන්සේගේ අභිමුඛයත් එක්ක ඉන්න. ඔබගේ ජීවිතයේ ප්‍රීතිය දෙවියන් වහන්සේ සම්පූර්ණ කරන්න යනවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය ඔබට සුබ දවසක්.